අප වෝල්ටා කියලා රටක් තියනවද කියලා අද ඔබෙන් ඇහුවොත් ඔබ කියයි එහෙම රාජ්‍යයක් නොමැති බව. මේ රට නැති කරලා බුර්කිනා ෆාසෝ කියන රටට පණ දීපු අවසානයේ ප්‍රංශ පිටුබලය ලැබූ තමන්ගේම හමුදා මිතුරන් තමන්ව ඝාතනය කරන්න සොයමින් තමන්ගේ සහෝදර ඇමති මණ්ඩලයට වෙඩි තබමින් ඉදිරියට එද්දී අනිත් අයගේ ජීවිත ආරක්ෂා වෙන්න ඉදිරියට ගොස් ජීවිතය පූජා කළ අප්‍රිකාවේ චේ ගුවෙරා යන නාමය දරපු අපූර්ව මිනිසෙකු ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. වර්ෂ 1949 දෙසැම්බර් 21 වනදා අප වෝල්ටාවේ යකෝ නගරයේ තෝමස් නෝල් ඉසඩෝරා උග්‍රොඩෝ නමින් ඉපදුණු මොහු සමාජීය වශයෙන් මුළු ගැන්වුණු පවුලකට අයත් වුණා. ඔවුන්ගේ පෙළපත් නාමය තමයි සංඛාරා. අප වෝල්ටාව ප්‍රංශ කොලනියක්ව පැවති අවසන් කාල සීමාවේ තම ළමා කාලය ගත කළ තෝමස් තම ද්විතීය අධ්‍යාපනය සඳහා බඳවා ගැනීම විභාගයේ සමත් වෙලා බොබෝඩියලාසෝහි උසස් පාසලට ඇතුළත් වෙනවා. අප වෝල්ටාහි ප්‍රංශ පාලනය අවසන් කළ මොරිස් යමිගෝ එහි පළමු ජනාධිපති ලෙස ඒ සමයම දිවුරුම් දුන්නා. නමුත් උග්‍ර ප්‍රංශ ගැතියෙකු බවට පත්ව සිටි යමුගෝ පාලනය යටතේ අප වෝල්ටාව තවදුරටත් නාමික නිදහසක් පමණක් ලැබූ ප්‍රංශ කොලනියක් ලෙසම පැවතුණා. තම රටේ රත්තරන් විශාල ලෙස සූරාකෑම ඇතුළු ජනාධිපතිවරයා වට කරගෙන සිටි ප්‍රංශ උපදේශකවරුන් හා රජයේ විශාල පාලන බලතල ප්‍රමාණයක් බෙදාගෙන සිටි යමිගෝ ඥාති සමහරය නොරිස් වූ අප වෝල්ටා වැසියන් සිය විරෝධය පාන්න පටන් ගත්තා. එම විරෝධතාකරුවන් නිර්දය ලෙස මර්ධනය කරන්නත් සිරගත කරන්නත් මේ පාලකයා පසුබට වුණේ නැහැ. නමුත් 1966 වසරේ ජනවාරි මාසේ 3 වනදා යමිගෝ දූෂිත පවුල් පාලනය සහ බටහිර ගැතිකම් අවසන් කරන්න එරට වැසියන් එකවරම මුළු රට පුරාම වැඩවර්ජනයක් ආරම්භ කළා. අප වෝල්ටා අගනගරය වන උවගඩුගුහි මහාමාර්ග එරට පුරවැසියන්ගෙන් පිරී ගියා. රැකියා විරහිත තරුණයින් කුසගින්නේ මිරිකුණු දිළිඳු ජනතාව විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන් ඇතුළු මුළු මහත් දේශයම එක්වරම යමිගෝ ප්‍රමුඛ පාලනයට විරෝධය පෑවා. ඒ මර්ධනය කරන්නට හමුදාව කැඳවූ යමිගෝ දුන් අනක්‍රියාත්මක කරන්නට එම ආරක්ෂක අංශවල කිසිදු නායකයෙක් හෝ සෙබළෙක් කටයුතු නොකිරීම නිසා නැවත පිළිසකර කළ නොහැකි තරමටම තම පාලනය බිඳ වැටී ඇති බව යමිගෝ තේරුම් ගත්තා. ඔහු වහාම දුරෙන් ඉල්ලා අස්වී එරට හමුදාපති ලොතින කර්නල් සංගුලේ ලමිසානා හට බලතල පවරනු ලැබුවා. මේ හැම ප්‍රවෘත්තියක්ම පාසලේ අවසන් විභාග සඳහා මුහුණ දීමට සූදානමින් සිටි තෝමස්ටත් දැනගන්න ලැබුණා. මේ වෙද්දී පාසලේ ඉහළ පන්තිවල සිසුන් අතරත් පාසල් වෙලාවෙන් පස්සේ තරමක් විප්ලවවාදී දේශපාලන සාකච්ඡා පැවැත්වුණා. තෝමසුත් ඒ අතර ප්‍රමුඛ තැනක් ගත් සමාජිකයෙක් වුණා. 1969 වසරේදී මිලිටරි පාසලේ පළමු මට්ටමේ අධ්‍යයන කටයුතු අවසන් කරපු තෝමස් මැඩගස්කරයට ප්‍රයාස කරනවා. ඒ උසස් නිලධාරී පුහුණුවක් සඳහායි. අප වෝල්ටාවට සාපේක්ෂව එවෙද්දී ඉහළ ආර්ථික වර්ධනයක් පැවති මැඩගස්කරයේ ඇන්ට් සිරාබේ ඇකඩමියේදී ඔහු සමාජ දේශපාලනික ආර්ථික සහ මානුෂීය කරුණු සෑහෙන ප්‍රමාණයක් අධ්‍යයනය කළා. ඒ සියල්ල සාමාන්‍ය හමුදා නිලධාරියෙකුට වඩා වෙනස් මිනිසෙක් නිර්මාණය කරන්න සෑහෙන බලපෑවා. 1974 වසරේදී තෝමස් උවගඩුගුවලට නැවත පැමිණ හමුදා ඉංජිනේරු අංශයේ වැඩ කටයුතු කරනවා. මේ වසරේදීම අග්‍රශ තීරයේ ආසන්නයේදී මාලි රාජ්‍ය සමග ඇති වුණු යුද්ධයේදී තෝමස් මෙහෙයෝ කණ්ඩායම සිදු කළ විශිෂ්ට යුද සේවය වෙනුවෙන් ඔහු යුද වීරයෙකු ලෙස මාධ්‍ය තුල ප්‍රචලිත වෙනවා. ඒ වගේම ඔහුට උසස් වීමකුත් හිමි වෙනවා. 1976 දී ජනාධිපති ලැමිසානා ලොතින තෝමස් සංඛාරාහට ගානා දේශ සීමාව අසල පවත්වාගෙන ගිය හමුදා පුහුණු කඳවුරේ නායකත්වය ලබා දෙනවා. දේශපාලන දැනුමක් නොමැති හමුදා නිලධාරියෙකු යනු අපරාධකරුවෙක් ලෙස සැලකූ තෝමස් සංඛාරා තමා යටතේ පුහුණු වන සෑම සොල්දාදුවෙකුටම වඩා මානුෂීය සෙබළෙක් වන්නට පුහුණු වීම කළා. මේ අතර 1979 දී හරිම චාම් විවාහ උත්සවයකින් මරියම් සර්මා සමග තෝමස් සංඛාරා අතිනත ගන්නවා. මෙවෙද්දී මාලි යුද්ධයේදීත් පසුව මොරොක්කෝවේ හමුදා පුහුණු කඳවුරේදීත් තමාට වඩාත්ම සමීපව සිටි බ්ලේස් කොම්පෝරේ පෝ හමුදා පුහුණු මධ්‍යස්ථානයේ තමාගේ දෙවනියා ලෙස සංඛාරා විසින් පත් කරගෙන තිබුණා. වසර 15කට අධික කාලයක් ජනාධිපති සංගුලේ ලැමසානා යටතේ පැවති රජය එවන විට උග්‍ර ආර්ථික අර්බුදයකට පත්ව දරිද්‍රතාවන්ට පිළිතුරු සොයීමට අපොහොසත්ව සිටියා. රටේ යටිතල පහසුකම් සංවර්ධනයට වඩා පුද්ගලිකව පාලකයන් සංවර්ධනය වී ඇති බවට නොසෑහෙන චෝදනා පැවති මේ පාලනය 1980 නොවැම්බර් 25 වනදා කර්නල් සායේ සර්බු විසින් අවසන් කරලා බලයත් පත් කරගන්නවා. පසුව අලුත් ආණ්ඩුවේ උසස් තනතුරු වෙනුවෙන් හමුදා නිලධාරීන් පත් කරද්දී ඊට ආරාධනා ලැබුණත් එම අවස්ථාවන් නොගෙන සිටීමට සංඛාරා සහ ඔහුගේ කනිෂ්ඨ නිලධාරීන් කටයුතු කරනවා. කොහොම වුණත් 1981 ජනවාරියේදී හමුදා මෙහෙයුම් ප්‍රධානී තනතුර සමග තෝමස් සංඛාරා කපිතාන් තනතුරට උසස් වීම ලබනවා.
මුලදී බෑකිව්වත් පසුව ආපු දැඩි ඉල්ලීම් මැද්දේ තෝමස් සංකාරා 1981 සැප්තැම්බර් 13 තොරතුරු අමාත්‍යවරයා ලෙස වැඩබාර ගන්නවා. මේ වැඩබාර ගැනීමත් එක්ක මේ අලුත් අමාත්‍යවරයා අනික් අමාත්‍යවරුන් අතරින් විශාල ලෙස කැපී පෙනෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි තෝමස් සංකාරා ආණ්ඩුව ලබා දුන් කිසිදු විශේෂ වරප්‍රසාදයක් නොගැනීම. වායු සමීකරණය කළ කාර්යාලය පාවිච්චි නොකළා වගේම ඔහු පාපැදියෙන් හැමදාම රැකියාවට ආවා. නමුත් ජනාධිපති සර්බුගේ ආණ්ඩුව බඩවර්ජන සහ උද්ඝෝෂණ සඳහා ඇති අයිතිය අවලංගු කරමින් අතිශය මර්ධනකාරී පිළිවෙලක රාජ්‍ය හසුරවද්දී සංකාරා එහි කැබිනට් මණ්ඩලයට සමාන වූ CMRPN තුලින් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙනවා. එය ආණ්ඩුව බාර නොගත් නිසා 1982 අප්‍රේල් 12 ඒ කියන්නේ හරියටම අමාත්‍ය මණ්ඩලයේ පළමු ප්‍රමුඛතම ඇගයීම් හමුවට දින කිහිපයකට පෙර සංකාරා සජීවී ජනමාධ්‍ය තුලදී තම ඉල්ලා අස්වීම සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි ජනාධිපති සර්බු සහ ඇමති මණ්ඩලයේම සහභාගී වූ ඒ සජීවී වැඩසටහනේදී තෝමස් සංකාරා සුළු ජාතීන්ගේ වරප්‍රසාද ගැනත් විරෝධතාකරුවන්ගේ අයිතීන් ගැනත් සඳහන් කරමින් රජයේ වත්මන් ක්‍රියාකලාපය විවේචනය කරන්නත් කටයුතු කරනවා. මේ හේතුව නිසා ඔහුව අත්අඩංගුවටගෙන ඔහුගේ නිලතල වලින් ඔහුව පහ කර ඩෙඩෝගුහි හමුදා කඳවුරකට ඔහුව පිටුවහල් කරනවා. ඒත් සමගම ඔහුගේ සමීපතම මිත්‍රයා වන කොම්පුරේද රැකියාවෙන් ඉල්ලා අස්වී පැමිණියා. කෙසේ වෙතත් රජයට එරෙහිව ජනතා පීඩනය මේ කාලයේදී තව තවත් උත්සන්න වෙනවා. සංකාරා වෙත උසස් හමුදා නිලධාරීන් විශාල පිරිසකගෙන් ආරාධනා ලැබුණත් පූර්ණ මිලිටරි යටත් කර ගැනීමකින් බලය ලබා ගන්න සංකාරා කැමති උනේ නැහැ. සංකාරා පසුබට වුණත් සෙසු හමුදා නිලධාරීන් මේ කරුණු නොවිමසා 1982 නොවැම්බර් 7 කර්නල් සොමේ යොරියන්ගේ නායකත්වයෙන් සර්බු පාලනය පෙරලා දැමුවා. පසුව සංකාරා හට අගමැති දුරයත් ජෝන් බැප්ටිස්ට් උවෙඩ්‍රොගෝ නමින් එතෙක් ජනප්‍රිය නොවුණු හමුදා වෛද්‍යවරයාට ජනාධිපතිකමත් එහිදී හිමි වනවා. එක්ව කටයුතු කරද්දී සංකාරාගේ ජනතා සුපසිද්ධිය පමණක්ම අරමුණු කරගත් රැඩිකල් ක්‍රියාවන් හා වේගවත් කතින නිසා මේ නායකයන් දෙදෙනාගෙන් සංකාරාගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වෙනවා. මෙය නොයිවසූ අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපතිවරයා සංකාරාව සිරගත කරනවා. නැගුණු දැඩි ජනතා විරෝධය යටතේ කෙටි කාලයකට නිදහස් කෙරුණද නැවත සංකාරාව සිරගත කිරීමට පාලකයන් කටයුතු කරනවා. නමුත් සංකාරාගේ සමීපතවයා වුණු බ්ලේස් කොම්පෝරේ සහ කමාන්ඩර් ජෝන් බැප්ටිස්ට් ලිංගානි එක්ව එක් රයින් පැවති රජය බලයෙන් පහ කර සංකාරාට පාලනය හිමි කර දුන්නා. එය 93 හැවිරිදි සංකාරා අප බෝල්ටාවේ ජනාධිපති ධුරයට පත් වෙනවා. ඔහුගේ සමීපතම සගයා වුණු බ්ලේස් කොම්පෝරේ රාජ්‍ය අමාත්‍යවරයා වගේම උපජනාධිපති ධුරයට සමාන ධුරයක් දරනවා. අගනුවරට වී නොසිට රටපුරා සංචාරය කරමින් කෘෂිකර්මාන්තය ඇතුළු සෑම ශ්‍රේෂ්ඨයකටම නව පණක් දෙමින් අලුත් පාසල් රෝහල් ක්‍රීඩාංගන ජලාස සහ බේලි ඉදි කරමින් අප වෝල්ටාව සුකිත මුදිත දේශයක් කරන්නට ඔහු කටයුතු කරනවා. යටිතල පහසුකම් වලට සීමා නොවී මිනිස් චින්තනය තුළද විශිෂ්ට විප්ලවයක් ඇති කළ තෝමස් සංකාරා 1984 අගෝස්තු 4 වනදා පළමු විප්ලව සංවත්සරයේ දවසේ අප වෝල්ටාවට සැබෑම වෙනසක් අත්පත් කර දීමට බුර්කිනා ෆාසෝ යන නම තම දේශයට ලබා දෙනවා. එහි අර්ථය තමයි අවංක මිනිසුන්ගේ දේශය යන්න. එමගින් නොනැවති බුර්කිනා ෆාසෝහි ජාතික ගීයද ඔහු අතින්ම සංගීතවත් කර නිර්මාණය කරන්නට සංකාරා කටයුතු කරනවා. ඕනෑම බලවත් රාජ්‍යයක් සමග නොනැමි පිළිවෙතක් අනුගමනය කළ සංකාරා 1986 ප්‍රංශ ජනාධිපතිවරයාගේ සංචාරයේදීත් තම රටට අතපොවන්නට උත්සාහ නොකරන ලෙස තරයේ අවධාරණය කළා. සංකාරාගේ බිරිඳ රජයේ නාවික සේවාවක ප්‍රවාහන සැකසුම් නිලධාරිනියක් ලෙස සේවය කළ අතර දරුවන් සාමාන්‍ය රජයේ පාසල්වල දිගටම ඉගෙනමු ලැබුවා. රජයේ සේවකින් බොහොමයකගේ විශේෂ දීමනා කප්පාදු කළා වගේම ලබා දී තිබූ වාහනද ඉවත් කළා. ඇමතිවරුන් සඳහාද අධි සුකොම්බෝගී වාහන වෙනුවට ඉතා සාමාන්‍ය වාහන ලබා දුන්නා. හමුදා මූලස්ථානයන් සියල්ල පුරවැසි පුහුණු මධ්‍යස්ථාන බවට පත් කර ආර්ථික වර්ධනයට ඵලදායී අයුරින් ඒවා පවත්වාගෙන ගියා. පුරවැසි සංවර්ධන වැඩසටහන යටතේ දේශීය සියලු දරුවන් එන්නත් කරමින් පළමු එන්නත් ව්‍යාපාරය ඔහු විසින් ආරම්භ කරනවා. සමාජීය වශයෙන් ඉතාම පහළ තත්ත්වයක සිටි කාන්තාවට සැබෑ අභිමානයක් ඇතුව ජීවත් වන්නටත් ආර්ථිකයට ඵලදායීව සම්බන්ධ වන්නටත් සංකාරා ඉඩහසර වෙන් කර දුන්නා වගේම කාන්තා අයිතීන් ගැන නීති ශක්තිමත් කළා. කාන්තාවට දුන් තැන කොච්චරද කියලා තවත් විස්තර කළොත් 1986 1987 අවුරුදු දෙකේදී අමාත්‍ය මණ්ඩලෙන් අමාත්‍ය ධූර 5ක් කාන්තාවක් සඳහා ලබා දෙන්නටත් සංකාරා කටයුතු කළා. ආහාර අධ්‍යාපනය සෞඛ්‍ය සහ ඇඳුම් පැළඳුම් සෑම බුර්කිනා වැසියෙකුටම ලබා දීම සෑම විටම සංකාරාගේ පළමු රාජකාරිය වුණා. 11%ක පැවති සාක්ෂරතාව 40%කට ආසන්න අගයකට ගෙන මේ සොඳුරු නායකයාට හැකියාව ලැබුණා. තමාට වඩාත්ම සමීප සගයා වුණු බ්ලේස් කොම්පෝරේ කෆන්ඩෝ සහ ගිල්බර්ට් යන තිදෙනාගේ කුමන්ත්‍රණයෙන් 1987 ඔක්තෝබර් මාසේ 15 වෙනිදා සංකාරා ඝාතනය වුණා.
තමාගේ අමාත්‍ය මණ්ඩලය රැකගන්න ඔහු එවලේ පැමිණ සිටි රැස්වීමෙන් එළියට ආවේ they need me යයි කියමින්. පසුව බුර්කිනා ෆාසෝව කොම්පෝරේ නායකත්වය යටතේ නැවත පුරුදු ජරාජීර්ණ දූෂිත රාජ්‍යයක් බවට පත් වුණා. ප්‍රංශය නැවත බුර්කිනා ෆාසෝවේ රන් ආකර හොඳ හැටි කොල්ල කෑවා. එබැවින් ඔවුන්ට වැයුනේ කොම්පෝරේ ඇතුළු පාලකයන් සනසන්න අවශ්‍ය සුළු වියදමක් විතරයි. හැබැයි අද වෙද්දී බුර්කිනා ෆාසෝවට ඉබ්‍රාහිම් ට්‍රවුරේ යටතේ නැවත දීප්තිමත් එළියක් වැටිලා තියෙනවා. ප්‍රංශ කොලොනිකරණයට විරුද්ධව රුසියාව එක්ක එකතු වෙලා ඉස්සර වසරකට ඩොලර් බිලියන 1ක් වෙච්ච රන් ආදායම 4 ගුණයෙන් පමණ වැඩි කරගන්න ඉබ්‍රාහිම් සමත් වුණා. අපි තවත් වීඩියෝවකින් ඉබ්‍රාහිම් ගැන වෙනම කතා කරමු. මේ වීඩියෝෙන් ඔබට වටින දෙයක් ලැබුණා නම් ෂෙයා කරන්න වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම හොඳ නරක ඕන දෙයක් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.